ඒටම කැලෑව අලියෙන්ද තියෙන ප්‍රමාණය වැඩි. සත්තුත් වෙන්න පුළුවන් වන සතුන්ගේ හානිත් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ඊටම ගැන හිතද්දි දාන්න ඕන භෝග ගැන හිතද්දි පොළුත් දාන ගමන් එයා හොඳ වැඩක් කරලා තියෙනවා. දිවුල් දොඩම් දෙහි වගේ දේවල් දාන්න ඕනේ. මේ වැටේ සීමාව දිගට මේ විදිහට පේලියක් දාගත්තාම මේක ජෛව ආරක්ෂිත වැටක්. අපි එතකොට අලි වැටක් දාන්න ඕනේ නැහැ, විදුලි වැටක් දාන්න ඕනේ නැහැ. මේක එකක් ඇටවුමක්. හරිද? මේකට කියනවා ශාක ඇටවුමක් කියලා. එතකොට දැන් මුළු ගමේම හැඩය ගත්තාම වතුර පාරවල් අපේ ඉඩම විතරක් හදාගන්න බෑනේ. අල්ලපු ඉඩම එක්කිනාගේ වතුර හැඩය බලලා ඉවරව තමයි අපේ ඉඩමේ කාණුව සහ භූමියේ සලස්ම හදාගන්න ඕනේ. ඒකට යම් විදිහක මේ වතුරේ මේ ඉඩමේ වතුර උරා ගන්න ප්‍රමාණයට වැඩි වෙච්ච ගමන් ගලන්නේ මේ අතට. අර පැනිතන වතුර ලොක් වෙලා තියෙනවනේ. පිටලා තියෙනවනේ නේද? එතකොට ඉඩමක් වටේ වටේට අපි යන්න පුළුවන් වෙන්න තමන්ගේ සීමාව වටේට හැමදාම උදේ තේ එකක් හදාගෙන වටයක් ගිහිල්ලා આવොත් කුඹුරට යන අය අත උස්සන්න උදේ මායුම් වටේ ගිහිල්ලා මැදත් මෙහෙම තියෙන දීරවල වල ගිහිල්ලා ගොයම අත ගාලා තමයි එන්නේ. ගොයම කැමති දෙයක වැඩේට. ගොයමත් කැමති අපිත් කැමති. ඒ වගේ වත්තකත් කැමති ගහකොළ අල්ලගෙන උදේට යනවනම් උදේට යන ගමන් මේක පොඩි කරගෙන ගියාම මොකද වෙන්නේ? උදේට ඇක්ටිව් වෙලා ඉන්න රුමේන් සත්තු ටික වගාවට හානි කරන්නේ නැහැ, පොඩ්ඩක් බය වෙනවා. හරි. ඒකට ආයෙ වෙනම බෙහෙත් ඕනේද ගන්න? නේ? ඊට පස්සේ ඔය එක්කම දාස්පෙතිය සහ ඒවා ටිකක් තිබ්බාම ඒ වගේ වෙනම පැංගිරි සුවඳක් තියෙනවා. එතකොට ඒකටත් වෙනම ජෛව පාලන ක්‍රමයක් හැදෙනවා. හරි. කාණු දා ගන්නකොට සාමාන්‍ය මේ වගේ භෝගයක් දාන්න අදහසක් නැති අයගේ පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ ඉඩම් වටේ යන්න පුළුවන් විදිහට මේ අතට එන කාණුවේ මේ ගානට කාණුව හදාගෙන දැන් මේ විදිහට මහාරලා තිබ්බොත් එහෙම මේවා කැඩිලා ගොඩ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේවා කරලා තියෙන වැඩ ටිකක් ගැඹුරට හරගන්න. මේ හැඩය ගැන කියන්න ඕන විතරයි. අපි විතරම මේක යද්දි. ඇයි අර විදිහට ගැට්ට තියන්නේ නැත්තේ අපි? මොකක් සඳහාද කාණුව හදන්නේ? වර්ෂාව වෙන්නේ. ඒකට ගැට්ටක් තිබ්බම වෙන්නේ මේ ගැට්ට කැඩලා හේදිලා ඇවිල්ලා මේක වැහෙනවා. මේ පැත්තෙනොත් තිරෙනවා. එතකොට අපිට පිරිච්චාම් පස්සයින් කරන්න තියෙන්නේ මේ ටික විතරයි. පොදගෙන එනවා ටික. ඒකට හැම වෙලාවෙම මේක ගැන අදහසක් තියාගෙන තමයි වලක් කැපුවත් කාණුවක් කැපුවත් කරන්න ඕනේ. මේක ඔළුවේ තියාන කාණු කප්පුවා ඉන්නවද? නෑ. ඒතර මොනවද අපි කරලා තියෙන්නේ පෞගේ කාලේනේ? දෙල්ලි හැඩේට එනවා ඉතින්. ඔව් ඔය ක්‍රමයකට කැපෙනවා. ඒක හිතලානේ මේක අපේ පාත්‍ය හදපුවා නම් දන්නවා. පාත්‍ය මෙහෙම හදලා අරනවා දෙපැත්තේ. ඔව්. ඒ වැඩේම තමයි කාණුවක් කරන කොටත් කරන්නේ. මම අතන කරන්න ඕන වැඩේ මෙතන මත් ආපහු කරන්න. මේ විදිහට දැන් දිගට කාණු යනවනේ. හරි. මේ දෙයි ගහට ළඟට එන්න ගාමුකෝ. එතනම නිකන් කාණු වෙනවයි කියලා. මම ඒකයි කිව්වේ හදන භෝග ගැන හිතලා තමයි මේ කාණු රටාව දාන්න ඕන කියලා. දැන් මම මේ අර කෙලින් ගත්තොත් එහෙම කාණු කොහෙද දෙන්නේ? දෙයි ගහට එන්නේ. ඒක නිසා මේවා දාන්න කලින් භූමි සලස්ම ගැනයි ප්‍රධාන දාන භෝග ගැනයි හිතන්න. ඒකට ඒක දාපුවාම අර එදා අපි වීඩියෝ එක බැලුවනේ නේ. මගේ ගෙවත්තේ. එතකොට මෙතෙන්ට ඕනේ ගහක්නේ. දීර්ඝ කාලීන භෝගයක්. අනිත් එකම හදන්න. ඒව අර සම්මත ගැඹුරට මම කපන්නේ නැහැ. ගැඹුර කොච්චරක් කියලා කපන්න ඕනද එහෙම කාණුවක? ඔයගොල්ලන්ගේ ඉඩමේ දැන් මෙහෙක තියෙන අඩියක විතර වගේ බෑවුමක් නේ. ඔව්. ඒකට බෑවුමට අනුව උදල්ලේ ගැඹුරට වගේ හැරෙනවා නම් ඇති උඩම කාණුව. මේ උඩම කාණුව එකමාරක් විතර වගේ. මැද කාණුව උදල්ලේ ප්‍රමාණයට වගේ පල්ලෙහාට එනකොට අඩු වෙනවා. හැබැයි ඒකේ හැදෙන කුට්ටි වල ගැඹුර වෙන්න ඕනේ පල්ලෙහාට එනකොට. කාණුව ගැඹුරු කරන්නේ වතුර ඕනේ කොහාටද? ඉඩමේ. උස් පැත්තටනේ. එතකොට උස් පැත්තේ ගැඹුර වැඩි වෙනවා. පල්ලෙහාට ගැඹුර අඩු වෙනවා. පල්ලෙහාට යන්නේ නැහැ. එතකොට මේ දෙක සමාන වෙනවා කොහෙදද? අර හැඩේදී. තේරෙනවද මං ආනිති ගැන හිතන්නේ කිව්ව කාරණේ? මම ඇඳලා පෙන්නන්නම් ඒක. ඔළුවට ආව නේද?
මෙහෙම හැඩේ තියෙනකොට මේක ගැඹුරු කරනවා. ඊළඟ අඩු කරනවා. එතකොට මේ ලෙවල් එක ඉක්වල් සමාන්තර වෙනවා. හරි. එතකොට ඉඩමක භූගත ජලය රැස් වෙන්නේ මේ හැඩයට නෙමෙයි. කොහොමද? වැවක් මෙහෙම නෑනේ. මේ සමාන්තරයි. හරි. එතකොට අර කුට්ටි වල වලේ ප්‍රමාණය ගහේ ප්‍රමාණයත් එක්ක හදාගන්න. ඊට පස්සේ මේ ප්ලාස්ටික් කොහටද දාන්න ඕනේ? මම මේ වැරදි පැත්තට දැම්මේ. ඉතින් මේ ස්වභාවයට ගත්තොත් ගාවම වැඩි කරලා අඩු කරගන්න ඕන නම් අතුල් පැත්තට දානවා. මේ පැත්ත ටිකක් වැඩිපුර හදා ගන්න ඕන නම් බන්ට් එක වගේ වටේ යන්න වැලි මලුවක් වගේ අවුරුදු 50ට පන්න අය පාරයිනේ මේ වැටයිනේ දිගේ යන්න ඕන වැලි මලුවක් හදා ගන්න පුළුවන්. අපේ ගෙදර આવොත් ඒකත් බලාගත්තා. අපේ ගෙදරට මුං ආවහම ඒක වටේ ඇවිදලා ඉන්නවා ගෙට එන්නේ නැහැ. හරි. එහෙන් දෙපා දැන් මම හදලා දෙනවනේ. Masak Honda ya, ada bila ini. Pasang depan depan. Ini kita alawang gue hemat pawic keren deh. ऐसे कुट्टी वाले कैमरे अगर आरवाड़ी बोगे ना तो निकम बोगे के जाना ना इससे और दुरक के ना हैं? पांडवे Oh ini dah mau ini lagi लगे गाला ने आंतर ने आडू कर आडन तमाई यार साके बल पैमक नहीं को හැබැයි තාක තියෙන හැමතැනක මේක දාගන්න කිව්වා ඇති තමයි උරුක දාගන්න තියෙන ඉඩකට හදලා දෙන එක වැඩි. හරි. දැන් වතුර ටික මේ අතට මේකට එකතු වෙනවා. ඊට පස්සේ මේක සමාන්තරව ඉඩම ඇතුලේ යන්න මේ විදිහට යන්න හැදෙනවා. වැඩිපුර උරා ගන්න මේක හදනවා. මේක සාමාන්‍යයෙන් අඩි 1කමාරක් දෙකක් විතර වගේ ප්‍රමාණයක ඒක ලොකු බැස්මක් තියෙනවනම් මේවා ළඟ කුට්ටි වල ඔව් ඊට පස්සේ මේ අතර දාන ඒවා මම කියන්නේ පොල් ප්‍රධාන භෝගයේ පොල් හරි ප්‍රධාන භෝගයේ වෙන මොන හරි වාර්ෂික භෝගයක් හදනවා කියලා ඒ භෝග වලට සමාන්තරව පාත්ති දාගන්න ගොඩ කාණු පාත්ති දාගත්තොත් එහෙම අපරාධ ඉඩ හරිද? ඒතර මේ වගේ කාණුවක් ඉදම වටේටම යනවා. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට යන්න. ඊට පස්සේ ආරක්ෂිත එකක් හැටියට මේ වගේ කටු ශාකයක් දොඩම් දෙහි වගේ දේවල් ළඟ ළඟ දාගන්න. එතකොට වන සතුන්ගෙන් වෙන හානිය අඩු කරගන්න පුළුවන්. එහෙම නැති තැනක ඕනනම් අන්නාසි වගේ එකක් දාගන්නතර කමන්නේ නැහැ. ඒතකොට කටු සෝට්ටෑවෝ පොඩි වෙන හාවන්ගේ ඒකෙන් පව ඇතුළට එන එක ආරක්ෂා වෙනවා. හරිනේ? දැන් මෙච්චර කල් අපි